විශේෂයෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ සේවය අත්හිටෝලා මේ විමර්ශන ආරම්භ කිරීම ඉතාමත් හොඳ තත්ත්වයක් විදිහට අපි දකිනවා. මොකද අපිට බොහෝ නිලධාරීන් පිරිසක් තවත් බන්ධනාගාරයේ වැඩ කරන පිරිසක් සමාජිකයන් අපිට කියා සිටියා මෙයා අපෙන් පලි ගන්නවා. දැන් අපිට බය නැතුව මේ දේවල් කියන්න පුළුවන්. දැන් තොරතුරු දෙන්න පුළුවන් කියලා. ඉතින් එහෙම පරිසරයක් දැන් හැදෙමින් තියෙනවා. ඉතින් ඒක හොඳ තත්ත්වයක්. මේ වංචාව, මේ අකටයුත්ත, මේ අක්‍රමිකතාවය පමණක් නෙමෙයි මීට ඉහත මීට පෙර කරපු සියලුම අක්‍රමිකතාවන්, වංචාවන්, දූෂණයන් සම්බන්ධයෙන් හෙළිදරව් කරගෙන අවශ්‍ය අයට දඬුවම් දෙන්න ඕනේ කියන එක තමයි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ ස්ථාවරය වෙන්නේ. මේ රටේ ජනාධිපතිතුමාට ලැබිලා තියෙන බලතල කිසි කෙනෙකුට මේ ලබා ගන්න බෑ. මොකද දැන් මේ කියන විදිහට බන්ධනාගාරයේත් ඉඳලා තියෙනවා මේ ජනාධිපතිතුමාගේ තියෙන බලතල අභිභව යන පුද්ගලෙක්. ඉතින් මේක මහා විහිළුවක්. මොකද මම හිතන්නේ ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආපු ඒ නීතිඥවරයාත් ගරු අධිකරණයට කියා සිටියේ මේ රාජ්‍ය ආයතන වල තියෙන නිකන් රාජධානි කියලා. හරි ඒක. ඇත්තටම හරි කතාවක් ඒක. මොකද අපිටත් අවශ්‍ය වෙන්නේ මේ සිද්ධියේදී මේ තියෙන දූෂිත තත්ත්වය විසඳගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. එහෙම නැතුව ආණ්ඩු පක්ෂෙද විපක්ෂෙද නැත්නම් වෙනත් කෙනෙක්ද කියන එක අපිට වැඩක් නැහැ. අපි මේ සිද්ධිය දිහායි බලන්නේ. ඒ හින්දා අපි සියලු දෙනාට කියනවා මේ වෙලාවේ දේශපාලන පැහැදිලි කිරීම අපිට අවශ්‍ය නැහැ. දේශපාලන විග්‍රහයන් වැඩක් නැහැ. මොකද දේශපාලඥයෝ තමයි මේ තත්ත්වෙට මේ බන්ධනාගාරය ගෙනාවේ. ඉතින් දේශපාලඥයන්ගේ හයිය ආශිර්වාදයේ මත තමයි මේ දේවල් කරේ. අපි දැක්කා ලොහාන් රත්වත්තේ බන්ධනාගාරයට ආවට පස්සේ ඔය බන්ධනාගාර ඉහළ පුටුවල ඉන්න අය ගොළුව වගේ හිටියේ. දැක්කද කියලා අහුවාම කතාවක් නැහැ. ඉතින් ඒ වගේ මේ දේශපාලඥයන් ඒ වගේම තමයි ඔය ඇවන්ගාඩ් එකේ මිනිසුන්ට සැලියුට් ගහපු මේ බන්ධනාගාරයක් තමයි අපි දකින්නේ. මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනේ. දේශපාලඥයාගේ ග්‍රහණයෙන් බන්ධනාගාරය නිදහස් වෙන්න ඕනේ. එතකොට තමයි මේ රටේ යුක්තියේ ගමන නැත්නම් නීතියේ පාලනය ප්‍රායෝගිකව සිදු කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ දූෂිත නිලධාරීන් සහිත ආයතන රජයේ මුදලින් නඩත්තු කරමින් ගිහිල්ලා අපිට ක්‍රම වෙනසක් හෝ එහෙම නැත්නම් වෙනස් සාධාරණ වැඩපිළිවෙලක් සිරකරුවට ගේන්න බෑ. ඉතින් ඒ හින්දා සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විදියට මේ සිද්ධියේදී මේ තත්ත්වේ නැති වෙන්න සිරකරුවන්ට සාධාරණය ඉටු කරගන්න අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. අපි දැන් අද දිනෙත් අපි බලාපොරොත්තු වෙනවා වංචා හෝ දූෂණ විමර්ශන කොමිසම සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න මේ සිද්ධියට දැනට සම්බන්ධ වෙලා තියෙන පුද්ගලයන් නිලධාරීන් සහ මීට සම්බන්ධ අනික් අයගේ සියලුම වත්කම් සම්බන්ධයෙන් සොයා බලා ඒ අවශ්‍ය අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසම සභාව පනත යටතේ අවශ්‍ය පියවර ගන්න කියලා ඉල්ලීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.